කවුරුත් නවත්තන්නේ නෑ බා. අපි පහුවෙන ගමන් අපි දැක්ක දකුණු අත පැත්තේ ඉතින් ඒ හරිය කලබලයක් වගේ. ඒ අර කොල්ලට අමාරුයි බා. විනාඩි 20කට 30කට ආසන්න වෙලාවක් වෙලා ඒ ඇක්සිඩන්ට් එක වෙලා. අයියේ මේ ඇක්සිඩන්ට් එකක් කරලා පුළුවන් නම් දාගෙන යන්නකෝ. මේ දාගෙන යන්නේ නෑ බං කවුරුත් බං. අක්කේ මයි දෙයියා. බුස්සර්ණයි මයි දෙයියා. එහෙන් ගාගෙන යන අගිද්දට ඉතින් ආව අල්ලගෙන තියාගත්ත මට ඉතින් ඇඟ රස්නේ හැමදේම දැනෙනවා. පාර යන මහානියක දාලා යවන්නේ. අපි හොස්පිටල් එකට බාර දුන්නාට පස්සේ ඉක්මනටම ස්ටාෆ් එක ආවා. දඹුල්ල හොස්පිටල් එකෙන් හරි ඉක්මනටම කට්ටිය එකතු වෙලා ඒගොල්ලන් එළියට ගත්තා. ඊට පස්සේ ඉතින් අපි දැක්කා ඒගොල්ලන්ට හරි අමාරුවෙන් අර පපුවට කරන ප්‍රතිකාර ඒව කරමින් කොහොම හරි අපි එතන විනාඩි 10ක් 15ක් විතර රැඳුණා. මට එතනදි තමයි මටත් සිහිය ආවේ. එතකොට තමයි දැනුනේ අම්මෝ දැන් යන්න එපා කියන එකට ආවේ. අපි මෙච්චර හරි ඔයාලව මෙතනට ගෙනාවනේ යන්න නම් එපා කියලා. තාත්තා ගැතත් අල්ලගෙන මේ වෙලාවේ ආපු හැංගීම ඉතින් ඒ වෙලාවේ තමයි මට හිතෙන්නේ මට රැඳුම් එන්න ආව වෙලාවේ තාත්තා කිව්වා. මම ඒ වෙලාවේ නම් ගියේ ආයේ මොනවා වුණත් කමක් නැහැ. මම අවුරුදු ගානක් වැඩ කරලා හරි මේ සල්ලි ගෙවනවා වාහනේට මොනවා වුණත් කියලා. මට මේ මල්ලි වාතට දුන්නා අම්මට. ඒ හරි කලබලේ නේ වෙලාවේ හිතුනේ මල්ලි අල්ලගෙන ඉඳපන් යනවා අපි කියලා. ඉන්න කියලා මට අල්ලගෙන හිතුනේ මල්ලි මං හිතන දේවල්ට ඇහෙනවද කියලා. අල්ලගෙන ඉන්න කියලා මං හැබැයි යනකනුත් හිත ගියේ. දෙයයන් කිය මම දන්නේ මම කරපු මොනම හොඳ වැඩක් තියෙනවනේ අපි පවුල් කවුරු කරපු හොඳ යම් ක්‍රියාවක් තියෙනවනේ ඒ ආනිසංසෙන් හරි එයාගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඒ කියාලගේ එයාට දැනෙනවනේ ඇත්ත එක කවුරු හරි ඒ වෙලාවෙ ඉන්නවයි කියලා. එයාට වුණත් අන්කොන්ෂස් හිටියත් එයාට බය හිතෙනවනේ මට මොකද්ද මේ වුනේ කියන කම්පනයක් තියෙනවම මේ වෙලාවට. මොකද එයා කේන්ද්‍රික ඇවිතර මට තේරෙනවා එයාට සිහිය තියෙනවා. යම් දෙයක් දැනෙනවා මොනවා හරි වටපිටාවේ වෙන දෙයක්. ඉතින් එයාට මාව දැනෙච්ච එකම මට හිතුණා ඔයා මංවත් එක්ක ඉන්න ඔයා මාත් එක්ක ඉන්න කියන්න. ඒකද හිතුනේ. මට පස්සේ ඉතින් මේ මල්ලි කවුද කින්න මන්ද හිතෙද්දි මට හරි ඊයට හීල් වුණා. අනේ මේ කොල්ල එච්චර දුක් විඳලා ජීවිතේ එච්චර අම්මා වෙනුවෙන් මහන්සි වෙලා මේ මල්ලි දරපල්ල දෙනවලු ගෙදර උයනවලු අම්මගේ රෙදිත් හොදන ඉගෙනත් ගන්න පවුලට අයියක් වෙන්න හරි දුප්පත් අහිංසක මල්ලිනේ. මම ප්‍රාර්ථනා කරන්නේ කවුරු හරි කෙනෙක් මං වෙනුවෙන් මට ආශිර්වාද කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් අපි පවුලේ අය කවුරු හරි යම් හොඳ දෙයක් කරා කියලා කියනවා නේද? ඒ හොඳ දේ ආනිසංසය ඒ කොල්ල දෙන්නට හම්බෙන්න ඕන. ඒ දෙන්න අනිවාර්යෙන් හොඳ තැනක ඉපදෙන්න ඕන. හැම යසීසුරු සැප සම්පත් තියෙන. ඔයාව හදපු වඩපු අම්මා තාත්තා මතු බුදු වෙන්න ඕන.